හැමෝටම ආයුබෝවන්. මම මේ වීඩියෝ කරන්න හිතුවේ MacBook Air එකක් පාවිච්චි කරන කට්ටියට මම ඊට කලින් MacBook Air එකක් පාවිච්චි කරා කොහොම ඉස්සර ඒක ඉක්මනටම පිච්චුණා කැඩලා ගියා. ඒකට හේතුව උනේ ටෙම්පරේචර් එක ප්‍රශ්නයක් වෙලා ඒක ස්ලෝ ඩවුන් වෙන්න පටන් ගත්තා. පස්සේ ඒක හදන්න බැරි ගානට ගියා. ඊට පස්සේ මම MacBook Air ගන්න එක අතහැරලා දාලා මම බොහොම මෑතකදී තවත් MacBook Air එකක් M1 එකක් පර්චේස් කරා. එතකොට මේ M1 MacBook එක ඔයගලන්ට පේන්නේ මම ඊට පස්සේ මේ ගැන හොයා බැලුවා. මොකද මේකට හේතුව රීසන් එක කියලා. ඒකට හේතුව තමයි මම MacBook Air වල ෆෑන් එකක් පාවිච්චි වෙන්නේ නැහැ. මදර්බෝඩ් එකේ ෆෑන් එකක් නැහැ. එතකොට මේ heat එක dissipate වෙන්නේ මේ යට තියෙන plate එකට. එතකොට මේ plate එක රත් වුනහම අපේ temperature එක වැඩි හින්දා අපේ ලංකාවේ temperature එක වැඩි හින්දා මේකේ මේ heat එක ඇතුලේ මේ increase වෙනවා. cool වෙන එක අඩු වෙනවා. ඒකට මම suggest කරනවා ඔයගොල්ලන් හැමෝම මේ වගේ stand එකක් පාවිච්චි කරන්න කියලා. මේ online purchase කරන්න පුළුවන් fan එකක් එක්ක stand එක මේ තවත් versions තියෙනවා මේකේ. මම ඊට කලින් පාවිච්චි කරපු stand එක මේක stand එක ඒකෙත් fan එකක් තියෙනවා. ඒකත් බොහොම අඩු මුදලකට ගත්ත එකක්. නමුත් මේකෙන් ගොඩක් හොඳ සේවයක් සපයනවා. මොකද මේ කම්පියුටර් එක හැම වෙලෙම cool එකේ තියාගන්නවා. එතකොට ආයු කාලය වැඩි වෙනවා MacBook Air එකේ. බොහොම ස්තුතියි මේ නරඹුවට.